සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අදත් සාදරයෙන් පිළිගන්නවා නිවුස් ලංකා එන්ජන්සි YouTube නාලිකාවට. ඉතින් වෙනද වගේම ඔයාලට අදත් හැකි ඉක්මනින් පණිවිඩයක් ගෙන්න හදන්නේ. වටිනා පණිවිඩයක්. මම අද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරිනියක් සහ සම්බන්ධ වුණා. එයාගේ සම්බන්ධලා ඕගොල්ලන්ගේ ප්‍රශ්නයක් ඇහුවා. ඒ කියන්නේ අප්‍රේල් මාසයේ දැන්ට ප්‍රතිලාභ ලැබෙන්න, ඒ කියන්නේ බැංකු ගිණුම් වලට මුදල් ලැබෙන්න තියෙන කට්ටියට තාම මේ මුදල් ලැබුණ නැහැ කියලා කීප දෙනෙක්ම මට කමෙන්ට් කරලා තිබ්බා. ඒක ගැන විස්තර මම එයාත් එක්ක සාකච්ඡා කරා. එතකොට එයාලා කිව්වේ 7 වෙනිදා දිනේදී ඒවා බැර කරලා, ඒ කියන්නේ බැංකු වලට යවන්න ලබා දීලා තියෙන්නේ කියලා. එතකොට මේ වෙනකොටත් ඒගොල්ලෝ බැංකු ගිණුම් වලට බැර කරන්න මුදල් ලබා දීලා අවසන්. ඒ මුදල් හැකි ඉක්මනින් ඕගොල්ලන්ගේ, ඒ කියන්නේ බැංකුව හරහා ඕගොල්ලන්ගේ බැංකු පොත්වලටම ලැබෙන්න සලස්සනවා කියලා තමයි දැන්ට පණිවිඩය දෙන්න තියෙන්නේ ඕගොල්ලන්ට. ඒ කියන්නේ මේ වෙනකොටත් සුබසාධක මණ්ඩලයෙන්, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් මුදල් දැනටමත් බැංකු වලට අදාළ අංශ වලට යොමු කරලා තියෙන්නේ. ඒ මුදල් ඒ බැංකු වලට යොමු කරායින් පස්සේ සතියක් ඇතුළත වැටෙන කතාවක් තමයි ඒගොල්ලෝ කිව්වේ. නමුත් මේ දැන් දණ්ඩ පරිදි සිකුරාදා වගේ වෙනකොට අනිවාර්යෙන් මේ මුදල් ඔයගොල්ලෝගේ පොත්වලට වැටෙයි. ඉතින් ඒ ගැන ඔයගොල්ලෝ කිසිම දෙයකට බය වෙන්න එපා. දැන්ටමත් ඔයගොල්ලෝගේ අප්ඩේට් වෙලා තියෙනවා ඇප් එකේ යම් ගාණක් මුදල ලැබෙනවා කියලා. ඒ ගාණම බැංකු පොත්වලට යවන්න ඒගොල්ලෝ සියලු කටයුතු සූදානම් කරලා අවසන්. ඒවා අදාළ බැංකු වලටත් යොමු කරලා අවසන් කියලා තමයි පණිවිඩය දැන්ට ලබා දීලා තියෙන්නේ. ඉතින් බොහොමත්ම ස්තුතියි අස්වැසුම සම්බන්ධයෙන් අද ගෙනාපු වීඩියෝ එක එකතු වුණාට. එහෙනම් ඔයාලට සුබ දවසක්. තවත් ඕගොල්ලන්ට දැනගන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවා කමෙන්ට් එකක් මාර්ගයෙන් මේ වීඩියෝ එකට දාන්න. එතකොට ඒකට අදාළ පිළිතුරු ඒ අදාළ අංශ සමග අපි සාකච්ඡා කරලා ලබා දෙන්නම්. එහෙනම් සුබ දවසක් ඔයාලා හැමෝටම ජය වේවා.